හෙලෝ ගයිස් මොකද වෙන්නේ ඔන්න ඉතින් කාලෙකින් අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා මට ඉතින් පහුගිය ටිකේ වීඩියෝ දාන්න බැරි වුණා ඉතින් ඔන්න ඒකින්ද අලුතෙන්ම අපේ යෝ බණ්ඩල් එක ස්පින් කරන වීඩියෝ එකක් අරන් එන්න හිතුවා ඉතින් එහෙනම් ඉතින් වැඩි කතාවක් නැහැ අපි යමු වීඩියෝ එක පැත්තට හරි එහෙනම් අපි දැන් යන් ඉවෙන්ට් එක පැත්තට සිග්නල් උත් පොඩි අවුලක් තියෙනවා. හරි මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් බණ්ඩල් එක ඇවිල්ලා තිනවා. ඒ වුණාට ඉතින් වැඩි බණ්ඩල් එකේ නම් ඉතින් වැඩියම ලස්සනක් නෑ. ඒ වුණාට ඒකේ ලුක් චේන්ජර් එක ඇනිමේෂන් එක අර මෙඩි ගහන ඉෆෙක්ට් එහෙම ඒවා ඉතින් වාසියක් තමයි ඉතින්. අපි මුලින්ම ඉතින් ගෝල්ඩ් රොයල් පාරක් දීලා බලමු. ඔයාලත් ඉතින් මේක ස්පින් කරලා ගන්නවා නම් මුලින්ම ගෝල්ඩ් රොයල් පාරක් වෙපන් රොයල් පාරක් එහෙම ස්පින් කරලා ඊට පස්සේ යන්න ඉවෙන්ට් එක ස්පින් කරන්න. හරි ඉතින් උන්නත් පළවෙනි ස්පින් එක දුන්නා. කුත් ආවේ නෑ. බලමු ඉතින් අපි කොහොමද ඉතින් පළවෙනි ස්පින් එකෙන්ම එන්න තරම් මට නම් ඉතින් ලක්කයක් නෑ. බලමු ඉතින් අපි කොහොමද කියලා. බලමු ඔන්න මම තව ස්පින් එකක් දුන්නා. බලමු කොහොමද ඉතින් මේකට ජෙම් කාවේ මට නම් හිතෙන විදියට. බලමු අපි ඉතින් ස්පින් කරගෙන යමු. ඔයාලට ඉතින් මතක් කරනවා channel එක subscribe කරලා set වෙන්න කියලා. අන්න ආවද කොහෙද කැලලක්. බලමු ආවා. බලමු ඉතින් ඔන්න එක ටෝකන් එකක් ආවා. ඒක නෑ වේ වාසි ස්පින් තුනෙන් විතර ආවා එක ටෝකන් එක. බලමු ඉතින් අපි ගෝල්ඩ් රොයල් එක උත් ස්පින් කරලා යන් ආ ඉවෙන්ට් එක ස්පින් කරන්න. බලමු ඉතින් ඔන්න මම දැන් දෙන්නේ මේ පස්වෙනි ස්පින් එක. හරි බලමු ඒකේ නම් මොකුත් නෑ ආවේ. කොහමද ඉතින් එකක් ආවහම ආයෙ එන්නේ නෑ ඉතින් එක පිට බලමු. බලමු ඉතින් අපි ස්පින් කරගෙන යමු. බලමු. මේ ගන් බොක්ස් කෑල්ල නම් එනවා ඉතින් මේකෙන් ගන් ස්කින් එහෙම නම් ෆ්‍රී ගන්න පුළුවන්. බලමු ඉතින් ගෝල්ඩ් රොයල් එකක් එහෙම දීලා හරි තව ස්පින් එකක් දුන්න ඕන්න. බලමු ඒකෙත් මුකුත් නෑ ඉතින්. බලමු අපි ඉතින් මේකට කීයක් යයිද දන්නේ. මේකේ හරි යටින් ගහලා තියෙනව නේද මේ ඊළඟ ටෝකන් එකේ නේ ස්පින් ගන්න. ඒ කියන්නේ ඒක දුන්නෙන් පස්සේ ටෝකන් එකක් එනවා මං හිතන්නේ. එහෙම බැලුවොත් නම් ඉතින් බර පන්තියෙම ජෙම් කනවා. බලමු මං ඔන්න බැනර් එක ක්ලේම් කරගත්තා. අපි බලමු ඉතින් තව ස්පින් එකක් දීලා නෑ ඒකෙත් මුකුත් නෑ. බලමු ඉතින් අපි ඉස්සරහට නේද. බලමු ඉතින් අපි දැන් ස්පින් කරගෙන යමු. බලමු ඔන්න මම තව ස්පින් එකක් දුන්නා. බලමු අපිට තව ස්පින් 20කින් ටෝකන් එකක් එනවා කියලා තියෙනවා. බලමු නේද ඉතින් මම ඔන්න තව ස්පින් එකක් දුන්නා. බලමු එතකොට ඒකෙත් නෑ මුකුත්. බලමු ඔන්න වෙපන් රොයල් පාරකුත් දීලා බලමු. බලමු ආයන් ස්පින් කරන්න. තව ස්පින් 15කින් ටෝකන් එකක් එන්න ඕන අනිවාර්යෙන්. බලමු තව ස්පින් 10යි. තව 5යි. මේකෙන් අනිවාර්යෙන් ටෝකන් එකක් එන්න ඕන. හරි ආවා නයිස්. තව ටෝකන් 3ක් ඕන ඉතින් ඒත් බලමු ඉතින් අපි ඒ ටෝකන් 3ට ජෙම් කීයක් යයිද කියලා. බලමු ඉතින් ඔන්න මම තව ස්පින් එකක් දුන්නා ඒකෙත් නෑ. බලමු ඕක ඉක්මනට දීලා දාපන් ගාරී නමුන මගුලක්ද කරන්නේ. බලමු ඉතින් අපි තව ස්පින් එකක් දීලා බලමු ඉතින් මුන් දෙන්නේ අන්න ආවා ටෝකන් එක. නයිස් ඉතින් අපි මේ ටික ක්ලේම් කරගමු. අර ස්කයි බෝඩ් එක නම් තේරුමක් නැහැ. බලමු ඉතින් අපි තව ස්පින් එකක් දෙමු. බලමු. ඒක නෑ මුකුත් ආවේ. බලමු ඉතින් තව එකක් දෙමු. ඒකෙත් නෑ. බලමු තීගෙන යන්න. බලමු ඒකෙත් නෑ. මූවල ටෝකන් එකක් එනකොට මොකක්ද දෙයක් කියනවා නේද. බලමු ඒකෙත් නෑ. අපි ඉතින් ස්පින් කරගෙන යන්න. බලමු. තාම නෑ. ඔය අන්තිම ටෝකන් දෙයක් දීලා දාපන් ගාරීනා. විකාර කරන්න එපා මෙතන. ජෙම් කන්නේ මෙතන. ජෙම් කාලා ඇති නැද්ද මගුල? ඉක්මනට දීලා දාපන්. බලමු වෙපන් රොයල් පාරක් එහෙම දීලා. බලමු ඉතින් තව එකක් දීලා බලමු. ඒකෙත් නෑ. යකෝ දීපන් ඕක. දැන් ඇති කෑවා. දීපන් ඉක්මනට. යකෝ ඇති දැන් ඔය කෑවා. බලමු. තාම නෑ ඉතින්. බලමු ඉතින් අපි ස්පින් කරගෙන යන්න. අන්න ආවා. තව එකයි ඕන. ඕක දීපන් ඉක්මනට ගාරීනා. එතකොට මගේ ජෙම් ටික ඉතුරුයි. දීලා දාපන් ඕක ඉක්මනට. කොහොමත් ඉතින් මේ වගේ ඉවෙන්ට් වල අන්තිම ටෝකන් එක ගන්න නම් ගොඩක් ස්පින් කරන්න ඕන. බලමු ඉතින් ඔන්න මම තව එකක් දුන්නා. බලමු. අම්මට සිරි ආව යකෝ. ඕයි ආවා බං. අඩ බලමු අංකේ කීයද කියලා. නයිස් 1594. අවුලක් නැහැ ඉතින් ওই ගානෙන් ගත්තයි කියන්නේ. වාසි අවුලක් නැහැ. අපි බණ්ඩල් එක දාගෙන බලමු.
ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් බණ්ඩල් එක. අපි මේක රතු පාට එකක් දාලා බලමු. අවුලක් නැහැ. ඉතින් ඒ වුණාට ඒකේ බණ්ඩල් එක නම් ඉතින් මට වැඩිය සෙට් නැහැ. අනිත් කට්ටිය ඉතින් කොහොමද දන්නේ නැහැ. බලමු ඉතින් අපි ඇනිමේෂන් එකත් බලමු. ඔයාලට පෙන්නන්නම් මම ඇනිමේෂන් එක. ඔන්න ඔයාලට ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඒකේ ඇනිමේෂන් එක. ඒක නම් ඉතින් අවුලක් නැහැ ඇනිමේෂන් එක නම්. ඇනිමේෂන් එක හොඳයි. ඇනිමේෂන් එක අවුලක් නැහැ. බණ්ඩල් එකේ නම් වැඩි ගතියක් නැහැ. ඔන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ලුක් චේන්ජර් එකෙත් ඉතින් ලුක් චේන්ජර් එකත් ලොකු අවුලක් නැහැ. ඒක හොඳයි. මෙන්න මේක එහෙමනම් සුපිරියා. අවුලක් නැහැ. ඉතින් මේක වාසි මට ඉතින් ජෙම් 3000 ගණක් වගේ තමයි ගියේ. අවුලක් නැහැ. ඉතින් වාසි ගොඩක් ජෙම් කෑවෙත් නැහැ. ඉතින් මම බොරුවට කෑ කෑවුවට අවුලක් නැහැ. ඉතින් ගන්න කට්ටිය ගන්න. ඉතින් අවුලක් නැහැ. මේක වාසියක්. ඔයාලට ඉතින් මතක් කරන්න ඕනේ channel එක subscribe කරන්න කියලා. යාළුවන්ටත් බලන්න share කරන්න ඉතින්. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම් හැමෝටම bye bye.